ආයුබෝවන් ජ්‍යෝතිෂ්‍ය හෝරාව YouTube චැනලේ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 අප්‍රේල් මාස අවසාන සතිය සිංහ ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද? ඔබේ රැකියාව, ධනය, අධ්‍යාපනීය සහ සෞඛ්‍ය පිළිබඳව තරුපංක්ති පවසන රහස් මොනවාද? අද අපි මේ වීඩියෝවින් විමසා බලමු. ඔබ තවමත් අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනයත් ක්‍රියාත්මක කරන්න. සිංහ ලග්න හිමි ඔබ සාමාන්‍යයෙන් තේජවන්ත, නායකත්ව ගුණාංග සහිත පුද්ගලයෙක්. මේ සතියේ ග්‍රහගෝචරය දෙස බැලීමේදී ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා බලවත්ව ගමන් කිරීම ඔබට සුවිශේෂී ශක්තියක් ලබා දෙනවා. සතිය ආරම්භයේදී සඳුගී ගමන අනුව යම් තරමක කාර්යබහුල බවක් පෙන්නුම් කළත් සතිය මැදවන විට ඔබට ඉතාමත් සුබදායී වාතාවරණයක් නිර්මාණය වන බව පෙනෙන්නට තිබෙනවා. ප්‍රසිද්ධිය සහ ගෞරවය අපේක්ෂා කරන අයට මේ සතිය ඉතාමත් වැදගත් වීවි. දැන් අපි බලමු ඔබේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන. රැකියා ස්ථානයේ මෙතෙක් පැවති ගැටලු රාශියක් මේ සතියේදී විසඳා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ රැකියා කරන අයට ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමටත් උසස්වීම් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමටත් පුළුවන්. ව්‍යාපාරික කටයුතුවල නිරත වන සිංහ ලග්න හිමියන්ට අලුත් ආයෝජන සඳහා සුදුසු කාලයක්. ඔබ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කරනවා නම් මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා යන දින දෙක ඒ සඳහා වඩාත් සුදුසුයි. කෙසේ වෙතත් හවුල් ව්‍යාපාරවලදී තීරණ ගැනීමේදී තරමක් ඉවසිලිවන්ත වන්න. අනවශ්‍ය ලෙස ඉක්මන්වීම පාඩු ලැබීමට හේතු විය හැකියි. ආර්ථික තත්ත්වය ගැන කතා කිරීමේදී මේ සතියේ ඔබට අමතර ආදායම් මාර්ග උදා කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. කලක් තිස්සේ ලැබීමට තිබූ ණය මුදලක් හෝ හිඟ මුදලක් නැවත ලබා ගැනීමට වාසනාව පවතිනවා. ලොතරැයි ජයග්‍රහණ වැනි හදිසි ධනලාභ පිළිබඳවද යම් සුබ ලකුණු පෙනෙන්නට තිබෙනවා. නමුත් මතක තබා ගන්න සතියේ අගභාගයේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. ගේදොර අලුත් වැඩියාවක් හෝ විනෝද චාරිකාවක් වෙනුවෙන් මුදල් වැයවීමට ඉඩ තිබෙනවා. එබැවින් මූල්‍ය කළමනාකරණය ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකීමේදී සිංහ ලග්න හිමියන්ට මේ සතියේ උෂ්ණාධික රෝග හෝ හිසේ කැක්කුම වැනි සුළු අපහසුතා ඇතිවිය හැකියි. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ මානසික පීඩනය අවම කර ගැනීම වැදගත්. අවුල් ජීවිතය තුළ සාමය සහ සමගිය රැකෙනු ඇත. අවිවාහකායට අලුත් ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබෙනවා. සහකරු හෝ සහකාරිය සමග පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් වන කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබ සතුටු වන පුවත් ඇසීමට ලැබෙනු ඇත. ඔබේ අපල තත්ත්වයන් දුරු කරගෙන සතිය සාර්ථක කර ගැනීමට නම් ඉරිදා දිනක උදෑසන සූර්ය නමස්කාරයේ යෙදීමත් රතු පැහැති මල් පූජා කර ආගමික වතාවත්වල යෙදීමත් ඉතාමත් යහපත්. මෙවැනි පලාඵල විස්තර දිනපතා දැන ගැනීම සඳහා ජ්‍යෝතිෂ්‍ය හෝරාව අපේ චැනලයේ සමග දිගටම රැඳී සිටින්න. ඔබට සුබ සතියක් වේවා.